අද මම අරගෙන ඇවිත් තියෙන රුපියලක්වත් වේදම් කරන්නේ නැතුව තෙමු එකෙන් බයි කරපු අයිටම් කීපයක අන්බොක්සින් වීඩියෝ එකක්. තාමත් තෙමු එකේ මේ ඔප් එක තියෙනවා. ඕඩර් කරන්න තියෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් වල උඩින් පින් කරලා තියෙන ලින්ක් එක. ලින්ක් එක උඩ ක්ලික් කරලා account එක ක්‍රියේට් කරගන්න. ඊට පස්සේ ඔයාලටත් පුළුවන් ෆ්‍රී අයිටම් ගන්න try කරන්න. මේ අයිටම් ඩිලිවරි වෙන්න ගත වුණ කාලය ගැන කතා කරොත් දවස් 6ක වගේ කාලයක් තමයි ගත වුනේ. ඒ වගේම මේ අයිටම් වලට කිසිම ටැක්ස් එකක් වගේම ඩිලීට් ෆ්‍රී එකක් අය වුන්නේ නැහැ. ඒ කියන්නේ මේ සියලුම අයිටම් නොමිලේ. අපි නම් මේ පැකේජ් ටික අන්බොක්ස් කරලා බලමු මොනවද ඇවිත් තියෙන අයිටම් කියලා. ඔයාලත් එන්න තෙමු ඇප් එක තාමත් ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ලින්ක් එක තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් වල උඩින්ම ඔයාලට පුළුවන් account එක ක්‍රියේට් කරලා මේ විදිහට ෆ්‍රී අයිටම් ගන්න try කරන්න. පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා. ඔයාලා තෙමු සම්බන්ධ ගැටලුවක් තියනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. මගේ WhatsApp එකට මෙසේජ් දාද්දි දැන් මේ වෙද්දින් ගොඩක් මෙසේජ් ඇවිත් තියෙනවා. ඒතකොට මට ඒවට රිප්ලයි කරගන්න බැරි වෙනවා. පුළුවන් තරම් ඔයාලා try කරන්න මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. මම ඉක්මනටම ඔයාලට රිප්ලයි එකක් දාන්නම්. වෙල්කම් කියලා පිළිගන්න ටෙක්සොන් channel එකට. අපි එනම් බලමු මම තෙමු එකෙන් දාපු item ටික වටිනාද එහෙම නැත්නම් වටින්නේ නැද්ද කියලා. මේක item එකකටත් මම රුපියලක්වත් pay කරේ නැහැ. මේ free විදියට buy කරපු item. මේ තියෙන්නේ මම තෙමු එකෙන් free විදියට ගෙන්නපු දෙවෙනි item set එක. දැන් මම මෙතන පෙන්න item ටිකෙන් අපි එනම් බලමු මේ item ටික වටිනවද නැද්ද කියලා. තෙමු එකෙන් original price එකට මේ item එක buy කරනවා නම් price එක කීයද කියලා මම උඩින් upload කරලා තියන්නම්. සමහර අය කියනවා තෙමු එකේ තියෙන item quality නැහැ කියලා. එහෙම නැහැ. තෙමු එකේ තියෙන item quality. ඔයා තෙමු එකෙන් item එක buy කරනවා නම් අනිවාර්යයෙන්ම feedback බලලම ගන්න. දෙවෙනි package එක තුළ මේ විදිහට item එක තියෙන්නේ. මේ keyboard එකක් තියෙන්නේ. මම දැන් box එකෙන් එළියට අරගෙන පෙන්නන්නම්. දැන් ඔයාලට පේන ඇති මේකේ box එකටත් කිසිම damage එකක් කරලා නැහැ. තෙමු site එකෙන් speed විදිහට වගේම කිසිම damage එකක් නැතුව customer ට item එක එවනවා. තෙමු site එකෙන් item එක buy කරාම ඒ item එකේ tracking update එක දී කරන මම වීඩියෝ එකක් අරගෙන එන්න. ඒ වගේම දැන් සමහරගේ package මේ වෙද්දින් delivery වෙන්න පරක් වෙලා තියෙනවානේ. ඒක පොඩි ඩිලේ එකක්. මොකද ගොඩක් අය මේ ඉදින් තෙමු app එක use කරනවා. තෙමු site එකෙන් ලංකාවට item delivery කරන්න පටන් ගත්තේ ළඟදී. එතකොට එයාලා ප්‍රධාන delivery company විදියට යම් ආයතනයක් තෝරගත්තා. හැබැයි යාලට මේ විදිහේ package ගොඩක් ලැබෙනානේ. එයාට හරි විදියට ඒවා delay කරගෙන බැරි වෙලා තිනවා. අන්න ඒකින්ද තමයි delay එකක් යන්නේ. හැබැයි මේ වෙද්දින් ගොඩක් ආයතන ඒ කියන්නේ delivery company තෙමු item අපි delivery කරන්න බාරගෙන තියෙනවා. මට දැන් මේ item එක මට හම්බුනේ from Techtrust එකෙන්. from Techtrust එකේ නම් speed විදියට delivery කරගෙන යනවා. මම හිතනවා ඉස්සරහටත් එයාලා මේ විදියට මේ කියන්නේ speed විදියට වගේම කිසිම package එක damage කරන්නේ නැතුව ලස්සන වැඩ ටික කරගෙන යයි කියලා. මේ තියෙන දෙවෙනි package එක මේ item එකේ original price එක මම උඩින් දාලා තියන්නම්. මේ තියෙන keyboard එක මාරම quality. සමහර අය මට WhatsApp එකට message කරලා ඇහුවා keyboard එකේ item දාද්දී tax එකක් අදිනවා කියලා. නෑ කිසිම tax එකක් අදින්නේ නෑ. මේ item එකත් free විදියට තමයි මට ආවේ. දැන් මේකත් මම order කරගත්තේ නොමිලේ. දැන් මට keyboard එක on කරලා ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. keyboard එක on කරාම මාරම quality. දැන් මේක RGB light වගේක් යනවා. ඒ light එකත් එක්ක මේ item එක මාරම quality දෙයක් තියෙනවා. දම් පාට කලර් එකක් තමයි මේ keyboard එකේ තියෙන්නේ. දැන් මේකේ normal විදියට තියෙන ලොකු පෙනුමක් නැහැ. හැබැයි මේකේ RGB light on වුණා. මේ කියන්නේ දැන් මේ keyboard එක on කරාම නම් මාරම quality දෙයක් තියෙනවා. මේ keyboard එක gaming keyboard එක. දැන් මේ gaming keyboard එකේ keys වලට බලා ගන්න පුළුවන් අනිත් keyboard වලට වඩා press කරද්දී සැහැල්ලු ගතියක් තියෙනවා. ඒ වගේ මේ item එක මාරම quality. keyboard එක on කරාම කොහොමද පේන්නේ කියලා මම short video එකක් upload කරන්නම්. මේ package එකේ තියෙන item දෙකක් තියෙනවා. මේ item එක මට ආවේ from Techtrust එකෙන්. ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් මේකේ type කරලා තියෙන Skynet කියලා. Skynet කියලා type කරලා තිබ්බට මේක මට ආවේ from Techtrust එකෙන්. item මේ box එක දැක්වම ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොකක්ද item එක කියලා. ඔව් මේ තියෙන gaming mouse එක. mouse එක original price එකත් මම උඩින් මේකේ දාලා තියන්නම්. මේ mouse එක ලංකා shop එකකින් ගන්න ගියා නම් රුපියල් 3000ක් වගේ වෙනවා. අපි එන වැඩි කතා නැතුව මේකත් අන්වස් කරලා බලමු mouse එකත් මේ විදිහටම තියෙනවද කියලා. ගොඩක් අය කිව්වා තෙමු එකෙන් free දෙඩ ඒ කියන්නේ රුපියලක්වත් වියදම් කරන්න නැතුව මේ විදිහට දාන orders එන්නේ නැහැ කියලා. මේ තියෙන්නේ මම නොමිලේ දාපු item. තාම තියෙන offer එක ඔයාලට පුළුවන් try කරන්න. ඔයාලට කරන්න තියෙන ඉස්සෙල්ලාම තෙමු app එක download කරන්න. description එකේ සහ comment වල උඩින්ම තියෙන link එක අන්නේ link එක click කරලා account එක create කරගන්න. account එක create කරගද්දී ඔයාලට number එක දීලා number එක code එක send නම් මේක fill කරලා account එකක් හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් Gmail එකක් දීලා ඔයාලට account එකක් හදාගන්නත් පුළුවන්. සමහර අයට Gmail එකක් දුන්නොත් number verification එකක් එනවා. number verification එක කියන්නේ ඔයාගේ number එක type කරාම number එක code එක send වෙනවා. අන්නේ code එක නැවත ඔයා type කරාම ඔය account එක create වෙනවා. දැන් ඔයාලට එනවා spin කරන්න. spin කරාට පස්සේ ඔයාලට පුළුවන් කැමති item තුනක් තෝරගන්න. දැන් ඔයාලට මෙතන total එක පෙන්නන්න රුපියල් 0 විදියට. හැබැයි ඔයාලට මෙතන පෙන්නන total එක දැන් රුපියල් 0 වෙන පෙන්නන්නේ. හැබැයි total එක 0යි කියලා දැන් ඔයාලට මේ item ටික buy කරගන්න බෑ. ඔයාලට කරන්න තියෙන්නේ
තෙමු ඇප් එක මීට කලින් යූස් කරලා නැති අයට මේක ෂෙයා කරන්න. ඔයාලට රෙෆරල් සාමාන්‍ය දැන් මේ වෙද්දි නම් රෙෆරල් ගන්න වැඩි කරලා තින්නේ මුලින්ම. ඒ කියන්නේ දැන් මම මේ ඔප් එක පටන් ගත්ත දවස්වල මේ කියන්නේ දැන් මම මේ අයිටම් ටික බයි කරේ. මේ දවස්වල මට අවශ්‍ය වුණේ රෙෆරල් 3ක් 5ක් අතර ගාණක්. හැබැයි දැන් මේ වෙද්දි අලුත් රෙෆරල් 6ක් 8ක් අතර ගාණක් අවශ්‍ය වෙනවා. සමහර අයට මේ වෙද්දිනුත් රෙෆරල් 3ක් 4ක් වගේ වෙද්දි ඒක කම්ප්ලීට් වෙන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්න. ඔයාලා රෙෆරල් කම්ප්ලීට් කරගන්න කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ගෙදරගේ ෆෝන් වලින් වගේ මගේ යාළුවන්ගේ ෆෝන් වලින් ඔයාලට පුළුවන් රෙෆරල් ටික කම්ප්ලීට් කරගන්න. මම දැන් මේ ඔප් එකෙන් බෑ කියලා හිතන් හිටියා නම් මටත් මේ අයිටම් ටික බයි කරගන්න බෑ. දැන් ඔයාලට පේන්නේ නැතිනේ. මේ මවුස් එක මාරම ක්වොලිටි. මේකේ ලයිට් ස්ට්‍රිප් එක කියන්නේ දැන් මේකේ RGB ලයිට් ටික යටින් විතරයි තියෙන්නේ. එතකොට ඇස් වලට අමාරුවකුත් නැහැ. අයිටම් එක ගැන ලොකු රිවිව් එකක් දෙන්න මම බලාපොරොත්තුවක් නැහැ. මොකද ගේමින් මවුස් එකක් ගැන ලොකු රිවිව් එකක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි නයන් අනිත් අයිටම් එකත් අන්බොක්ස් කරලා බලන්න. මේ පැකේජ් එකේ තියෙන ටී-ෂර්ට් එකක් දැන් මම මේක ඔරිජිනල් ප්‍රයිස් එකත් උඩින් දාලා තියන්න. දැන් සමහර අය හිතන් ඉන්නා තෙමෙකින් බයි කරන අයිටම් ක්වොලිටි නැහැ කියලා. විශේෂයෙන්ම ඩ්‍රෙස්. මම ඔයාලට මුලින් පෙන්න අයිටම් එකත් එලියට අරගෙන පෙන්නේ නැහනේ. ඒකින් දැන් මම මේ ටී-ෂර්ට් එක ඔයාලට පෙන්නන්න කොහොමද තියෙන්නේ කියලා. මේකේ මැටීරියල් එක ගැන කතා කරොත් මේක සිලික් වලින් නෙමෙයි තියෙන්නේ. ක්වොලිටි මැටීරියල් එකක් තියෙන්නේ. ෆොටෝ වල වගේම අයිටම් එකක් තියෙනවා. ඔයාලත් මේක අයිටම් එක බයි කරන අනිවාර්යෙන් ෆීඩ්බැක් බලලම ගන්න. මට තවත් අයිටම් ගොඩක් එන්න තියෙනවා ප්‍රීතියට බයි කරපුවා. තෙමු එකෙන් ප්‍රීතියට කියන්නේ රුපියලක්වත් ඉදන් කරන්නේ නැතුව ඔප් එකෙන් අපි අයිටම් බයි කරන්න පුළුවන් chance එකක් දීලා තියෙනවානේ. ඔයාලට සමහර යාළුවෝ කියන්නේ නැති කොයි විදිහට අයිටම් එන්නේ නැහැ කියලා. අන්න යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.